මිනිසෙකුට දරාගත නොහැකි බරම දේ මොකක්ද? ඒ තමන් කළ පාපයන්හි බරද නැත්නම් තමන් කිසිදා නොකළ අපරාධයකට ලෝකයක් ඉදිරියේ වරද කරවීමේ බරද? ඇත්තම උත්තරේ නම් මේ කිසිදා නොකළ වරදකට ලෝකයේ ඉදිරියේ වරද කරවීමයි. පසුගිය කොටසේදී කාලෝ ග්‍රිමාල්ඩිගේ ඒ බොරු සිංහා පිටුපස සැඟවුණු මහා විශ්වාස ඝාතනය අපි දුටුවා. ඔහු වැනිසේ ආදරණීය පාලකයා ඩොජ් ජියෝවානි මොචනිගෝව ඝාතනය කළා විතරක් නෙවෙයි, ඒ මහා පාපයේ ලේ පැල්ලම් එසියෝ ඔඩිටෝරගේ දෑත් මත තවරා ඔහු මුළු වැනිස් රාජ්‍යයේම අංක 1 අපරාධකරුවා බවට පත් කළා. අද එසියෝගේ හිසට මිලක් නියම වී අවසන්. නමුත් මේ අඳුරස්සේ ටෙම්ප්ලර්වරුන්ගේ මීළඟ රූකඩේ වෙන මාකෝ බාබරිගෝ වැනිසියේ උත්තරීතර ඩොජ් බලය තමන්ගේ අතට ගනිමින් සිටිනවා. ඔහුව නවත්තන්නට නම් එසියෝට පිවිසෙන්නට සිදුවෙන්නේ වැනිසියේ අලංකාරවත්ම ඒ වගේම මාරාන්තික මායාව මැදට. මොකද ලෝකයේ සෑම කෙනෙක්ම තමන්ගේ සැබෑ මුණ සඟවා ගන්නා එකම රාත්‍රිය වන වැනිස් කානිවල් නැත්නම් මහා කානිවල් සැනකෙළිය අද ආරම්භ වෙනවා. ඉතින් මෙතෙන් සිට අපේ කතාවේ අතිශය උද්වේගකර කොටසකට අපි පය තබනවා. මේ Assassin's Creed 2 with the Gamers Odyssey. වැනිසියේ ආස දැන් අඳුරුයි. නමුත් වීදි පුරා ඇත්තේ ගිනිදැල් සහ වර්ණවත් වෙස් මුහුණු දහස් ගණනකගේ සිනා හඬවත්. හැම බිත්තියකම එසියෝ දඩයම් කරන මරණ වරෙන්තු අලවලා තිබියදී මේ මහා ජනගහ අතරින් රහසින් නුපිය නගන එසියෝගේ පළමු නැවතුම වන්නේ ඔහුගේ විශ්වාසවන්තම මිතුරා ලියනාඩෝ ඩා වින්චිගේ වැඩපළයි. මේ දඩයමෙන් බේරි සතුරන් අතරට යාමට නම් එසියෝට අවශ්‍ය වෙනවා සැනකෙළියට ගැලපෙන ආවරණයක්. ලියනාඩෝ එසියෝට ලබා දෙනවා සාම්ප්‍රදායික කානිවල් වෙස් මුහුණක්. නමුත් මේ සරණ දිනන්නට වෙස් මුහුණක් විතරක් මදි. එසියෝ තමන් සතුව තිබෙන අලුත්ම කොඩෙක්ස් පේජ් එක ලියනාඩෝගේ දෑතට පත් කරනවා. අල්තායිර්ගේ අද්භූත සටහන් කියවන ලියනාඩෝගේ දැස් පුදුමයෙන් විශාල වෙනවා. ලෝහ එකට ගැටෙන හඩින් සහ ගිනි පුපුරු මැදින් ලියනාඩෝගේ දෑත් ඒ මහා නිර්මාණයට පණ දෙනවා. අවසානයේ එසියෝගේ වම් අතේ මැණික් කටුවට සවි වෙන්නේ කුඩා එහෙත් ඉතිහාසය වෙනස් කරන යකඩ පටයක්. ඔව්, ඒ හිඩන් ගන් එක. ලියනාඩෝගේ වැඩපළ ඇතුලේ එහි ප්‍රථම වෙඩිඋණ්ඩේ නිකුත් වෙති නැගුණු ඒ මහා ගිගුරුම් හඬ ටෙම්ප්ලර් අධිරාජ්‍යයේ අවසානයේ සනිටුහන් කරන මරණයේ ගාන්ටාර නාදයක් වුණා. අලුත් ආයුධයේ බලයත් සමග එසියෝ මීළඟට පියනාගන්නේ තමන්ගේ සැලසුම දියත් කිරීම සඳහා ඇන්ටෝනියෝව හමුවෙන්. ඇන්ටෝනියෝ පවසන පරිදි අලුත් ඩොජ්ජරයා ලෙස පත් වූ මාකෝ බාබරිගෝ දැන් සිටින්නේ කිසිවෙකුටවත් ලං විය නොහැකි තරමේ දැඩි ආරක්ෂාවක් මැද්දේ. නමුත් මේ කානිවල් උත්සවය අතරතුර මාකෝ තමන්ගේ පෞද්ගලික අතිශය සුපෝගභෝගී සාදයක් පවත්වනවා. එම මාරාන්තික සාදයට ඇතුල්වීමට තිබෙන එකම යතුර උත්සවයේ තරඟාවලිය ජය ගන්නා ශූරයාට හිමි වන ද ගෝල්ඩන් මාස් නමින් හඳුන්වන රන්වෙස් මුහුණ පමණයි. මේ සඳහා එසියෝට සහාය වන්නේ වැනිසියේ අමුතුම චරිතයක්. ඇය නමින් සිස්ටර් ටියඩෝරා. ඇය කන්‍යා සහෝදරිය. නමුත් ඇය පාලනය කරන්නේ වැනිසියේ ප්‍රසිද්ධම ගණිකා මඩම වන ලා රෝසා ඩෙලා විර්ටු. ආගමික නීති රීතිවලට වඩා මිනිස්සුන්ගේ නිදහසාගෙන ඇය මේ රන් වෙස් මුහුණ දිනා ගැනීමේ මාවත එසියෝට විවර කරලා දෙනවා. ඇය පැහැදිලි කරලා දෙන විදිහට මුළු වැනිස් හමුදාවම තමන්ව දඩයම් කරද්දී එසියෝට සිදුවෙනවා සිංහයෙකුගේ මුඛයට හිස දමා සෙල්ලම් කරනවා වගේ දහස් ගණනක් සෙනග ඉදිරියේ මහා දවල් කානිවල් තරඟ 4කට මුහුණ දෙන්න. Who would not desire such an exceptional reward? Come, compete! Whoever proves themselves champion in each of 4 games today shall be the Doge's personal guest tonight. වෙස් මුහුණ පැළඳගත් එසියෝ මරණයත් සමග කරන මේ මහා ක්‍රීඩාව ආරම්භ කරනවා. මේ තරඟාවලියට සම්බන්ධ තරඟ අතරින් පළමු තරඟය තමයි රිබන් හන්ට් නැත්නම් පීත්තපටි සෙවීම. Your job is to obtain them. මේ තරඟෙන් නුරගා බලන්නේ ඇසිසන් වරයුගේ අතිශය සියුම් බව සහ වේගය. මෙතනදී කානිවල් එකේ නටමින් සිටින කාන්තාවන්ගේ ඇඳුම් වල තිබෙන පීත්තපටි ඔවුන්ටවත් නොදැනෙන්නට සොරකම් කර ගැනීමට අපට සිදු වෙනවා. එසියෝ කිසිදු සැකයක් නොහිතන පරිදි සෙනග අතරින් සමනලෙකුසේ ලිස්සා යමින් තමන්ගේ ඉලක්කය ඉතා අලංකාරවත් ලෙස සපුරා ගන්නවා. You proved yourself a favorite of the ladies and are now one step closer to the greatest prize of all time. දෙවන තරඟය ද ෆුට් රේස්. මේක කාලයට එරෙහිව කරන සටනක්. වැනිසියේ ලිස්සන සුළු වහලවල් පටු පාලම් සහ ජලමාර්ග කරා ඇති චෙක් පොයින්ට් පසු කරගෙන අපි ආ යුතුයි.
සතුරන්ගේ ඇස් වසමින් ගොඩනැගිලි වලින් ගොඩනැගිලි වලට පණිමින් එසියෝ මේ තරඟය නිම කරන්නේ වැනීසියේ හමා යන සුළඟකටත් වඩා තියුණු වේගයකින්. අපේ තුන්වෙනි අභියෝගය capture the flag. මෙතනදී එසියෝගේ මාර්ගයට හරස් වෙන්නේ යෝධයෙකු වැනි දාන්තේ මෝරෝ කියන මිනිසයා. සෙනගලි භූමියේ තැනක තියෙන කොඩියක් මුලින්ම අරගෙන අවසන් සීමාව පසු කරන පුද්ගලයාට මේකේ ජයග්‍රහණය හිමි වෙනවා. වට තුනකින් යුත් මේ තරඟයේදී දජය රැගෙන නැවත ආරම්භක ස්ථානයට පැමිණිය යුතුයි. දාන්තේ තමන්ගේ යෝධ ශරීරයෙන් එසියෝ පොඩි කර දැමීමට උත්සාහ කළත් තමන්ගේ බුද්ධිය සහ කඩිසර බව පාවිච්චි කරන එසියෝ දාන්තයට පෙර දජයට හැගන්නවා. The winner! You've proven yourself the fastest and strongest in Venezia! You are now one step closer to the grand prize! හතරවන වගේම අපේ අවසන් තරඟය තමයි දී ඇරීනා. මේක ආයුධ රහිතව අත්වලින් පමණක් කරනු දරුණු සටන් තරඟයක්. සාමාන්‍ය සටන් කරවන්න පහසුවෙන් පරාජය කරන එසියෝ ඉදිරියට අවසානයේ පැමිණෙන්නේ කෝපයෙන් යුවර වැටුණු දාන්තේ මෝරෝ. දාන්තේගේ යෝධ පාරවල් මගහරිමින් එසියෝ ඔහුව දනගස්සද්දී පරාජය දරාගත නොහැකි වූ දාන්තේ නීති කඩ කරමින් ආයුධ සන්නද්ධ මුරකරුවන් පිරිසක් වළල්ල මැදට කැඳවනවා. නමුත් එසියෝ යනු තනියම හමුදාවක්. ඒ ආයුධගත් සෙබළුන් පවා ප්‍රේක්ෂකයන්ගේ ජයഘോഷා මැද බිම හෙලීමට ඔහු සමත් වෙනවා. I have come to a glorious තරඟ හතරම ජයග්‍රහණය කළ එසියෝ වෙත රන්වෙස් මුණ හිමි විය යුතුමයි. නමුත් ටෙම්ප්ලවරුන්ගේ අසාධාරණත්වය මෙතනදී එළියට එනවා. Our winner has 4 games. එතනට පැමිණෙන සීවියෝ බාබරිගෝ විනිසුරුවරයාට රහසින් මල්ලස් දී සමස්ත ජයග්‍රහණයම නින්දිත ලෙස දාන්තේ මෝරෝගේ නමට හරවනවා. Dante Moro! මුළු සෙනගම බලා සිටියේදී එසියෝගේ දහඩියෙන් සහ ලේන් දිනාගත්තේ රන්වෙස් මුණ දාන්තේගේ මුහුණට පළඳවනවා. ප්‍රේක්ෂක අපගේ පවා ලේ උණු කරන්න ඒ දැවන්ත අසාධාරණය ඇත්තරම හේතු වුණා. නීතියෙන් යුක්තිය යටපත් කළ හැකි වුණත් ඇසිසන් වරයෙකුගේ අධිෂ්ඨානය යටපත් කරන්න කිසියෙකුටත් බැහැ. රන්වෙස් මුණ පැළඳගත් දාන්තේ ආඩම්බරෙන් සාදයට පිටත්ව යද්දී එසියෝ මරණයේ සෙවණැල්ලක් මෙන් ඔහු පසුපස හඹා යනවා. තියඩෝරාගේ නළඟනන් පිරිසක් යොදාගෙන දාන්තේගේ මුරකරුවන්ගේ අවධානය වෙනතකට හරවන එසියෝ එක නිමේෂයකින් දාන්තේගේ ඇඟේ ගැටේ කිසියෙකුට නොදැනෙන්නට ඒ රන්වෙස් මුණ නැවතත් Taman සතු කරගන්නවා. Ciao, bello. ගේමස්ල වෙන අපේ ඇඟ පුරා දුවපු කෝපය දශමයකින් හරි පාලනය කරගන්න මේ අවස්ථාව ඇත්තටම අපිට උදව් වුණා කියලා ඔයාලට මතක ඇති. දැන් එළඹෙන්නේ ඒ තීරණාත්මක මොහොතයි. රන්වෙස් මූණෙන් මූණ වසාගත් එසියෝ අතිශය දැඩි ආරක්ෂාවක් සහිත මාකෝ බාබරීගෝගේ ඒස් මහා සාදයට පය තබනවා. වාතයේ පවා ඇත්තේ හුස්ම හිරවෙන තරමේ ත්‍රාසයක්. එක වැරදි පියවරක් එක සැක කටයුතු බැල්මක් ප්‍රමාණවත් අපේ ජීවිතයේ එතනම අවසන් වෙන්න. Find him. මිනිස්සු මදුවිත තොලකාමින් සංගීත නටමින් සිටියත් මාකෝ බාබරීගෝ ඉන්නේ ගොඩබිම නෙවෙයි. ජලයේ පාවෙන අලංකාර නැවක් මත. ඔහු වටා සිටින සෙබළුන් ප්‍රමාණය කොතරම්ද කියනවා නම් සාමාන්‍ය කඩුපාරකින් හෝ හිඩන් ප්ලේට් එකකින් ඔහුට ලංවීම කිසිසේත්ම කළ නොහැක්ක. He's the dog. තමන් දෙවියෙකුසේ සුරක්ෂිතයි යැයි සිතාගෙන සිටින මාකෝ නැවේ සිට වැනිස් ජනතාවට බොරු පොරොන්දු දෙමින් තම මහාදේශනය පවත්වනවා. Beneventos a Venezia. Benvenuti. Welcome. මේ වෙලාවේ තමයි ලියනාඩෝ ඩාවින්චිගේ අර අද්විතීය නිර්මාණයේ සැබෑ වටිනාකම අපිට වැටහෙන්නේ. නලගරන් පිරිසක් මැද සැඟවමින් ජල තීරයේ අස්සලටම යන එසියෝ කිසියෙකුටත් හඳුනාගත නොහැකි ඒවස් මුණ තුළ සිටම තමන්ගේ වම් මත සෙමින් නැව දෙසට ඔසවනවා. Venezia. තප්පර කිහිපයක මරණීය නිශ්ශබ්දතාවයක්. හිඩන් ගන්නගේ මාරාන්තික ඉලක්කය හරියටම මාකෝ බාබරීගෝගේ පපුවට අගුළු වැටෙනවත් එක්කම එසියෝගේ ඇඟිල්ල ක්‍රියාත්මක වෙනවා. මහා ගිගුරුම් හඩක් මුළු කානිවල් භූමියම දෙවනත් කරමින් පැතිරෙනවා. වෙඩි උණ්ඩේ වාතය කපාගෙන ගොස් මාකෝගේ පපුව පසාරු කරගෙන යද්දී ඔහුගේ ඒ බොරු සිනහව වේදනාවෙන් නැඹරී යනවා. මුළු සිරුරම ලේ පෙරාගෙන ඔහු නැව මත මැද වැටෙද්දී මුළු සාදයම එකපාරටම ගල් ගැසෙනවා. මීට පෙර කවදාවත් තුවක් කොණ්ඩක් අසා නොතිබූ වැනීසියේ මිනිස්සු මහා භීතියකින් කෑගසමින් හිස් ලූලූ අත දිව යන්නට පටන් ගන්නවා. තුවක්කුවේ දුමාරයේ මැදින් නායකයා මිය ගොස් ඇති බව තේරුම්ගත් මුරකරුවන් වියරුවෙන් මෙන් මුළු ප්‍රදේශයම වටලද්දී එසියෝ ඒ වන විටත් දුමාරයක්සේ සෙනග අතරින් පලා ගොස් අවසන්. මාකෝ බාබරීගෝගේ ඒ කුරිරු පාලනය ඩොච් පුඩෝ උණුසුම් කරන්නටත් පෙරම එතනින්ම අවසන් වෙනවා. මාකෝගේ මරණයත් සමග වැනීසි අහස පැහැදිලි වුණා කියලා ඔයාලා හිතනවා ඇති. ඒත් අපි මේ අත්දැක්කේ මහා කුණාටුවකට පෙර තිබෙන දැඩි නිහඬියාවක් පමණයි. මාකෝ මේ යද්දී පණ බේරාගත් සිල්වියාගෝ බාබරීගෝ සහ අර යෝධ දාන්තේ මෝරෝ වැනීසියේ තිබෙන දැවැන්තම සහ කිසියෙකුටත් ඇතුල් විය නොහැකි හමුදා බලකොටු වන ආසනාලයේ වෙතට පලා ගියා.
ඔවුන් එතන මහා සේනාවක් සහ නැව් ගණනාවක් සමග අද්භූත ගමනකට සූදානම් වෙනවා. මේ ටෙම්ප්ලවරු යන්න හදන්නේ වැනිසියේ දැවැන්තම බලකොටුව ඇතුළට. ඒ මහා බලකොටුව මැදට අපේ එසියෝ තනියම කඩාගෙන වදින්නේ කොහොමද? රොඩ්රිගෝ බෝර්ජියාගේ ඊළඟ මාරාන්තික සැලසුම මොකක්ද? මේ කිසිම දෙයක් ලේසි වෙන්නේ නැහැ. සමස්ත වැනිස් හමුදාවම සමග එසියෝට කරන්න සිදුවුනේ මහා දැවැන්ත සංග්‍රාමය අපි මීළඟ සීක්වන්ස් 10 එකෙන් අරගෙන එන්න. එතකල් අද මේ කානිවල් එකේදී එසියෝ තැබූ ඒ ඓතිහාසික වැඩිල සහ ටෙම්ප්ලර්වරුන්ගේ අසාධාරණ ගැන ඔයාලගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙන්නට බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මේ The Gamers Odyssey හැමෝටම ජය වේවා.